කොනිච්චිවා ආදරණීය දුවපතේ මම දන්නවා අද වෙනකොට ගොඩක් දරුවෝ හරි ආසාවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔන්න අපේ YouTube නාලිකාවෙන් අද ඉඳලා ජපන් භාෂාව මුකුත්ම දන්නේ නැති ඔයාලට මුල ඉඳලා ජපන් භාෂාව ඉගෙන ගන්න පාඩම් මාලාවක් අපි හඳුන්වලා දෙනවා. අද අපි අපේ පාඩම විදිහට ජපන් භාෂාව හඳුනා ගැනීම තමා මෙතනදී ඉගෙන ගන්න යන්නේ සහ ජපන් භාෂාවේ සර අකුරු ටික අපි ඉගෙන ගන්නවා. ජපන් භාෂාවට අදාළ විදිහට ජපන් භාෂාවේ අපිට තියෙනවා කෝඩි 3ක්. කෝඩි කියලා ගත්තට හිරගනා සහ කතකනා දෙක විතරයි අපි කෝඩි විදිහට හඳුන්වන්නේ. මේ කන්ජි කියන්නේ චීන අක්ෂර, Chinese characters. ඒ කියන්නේ ජපන් භාෂාව මුල් ජපානයේ භාෂාවක් නොතිබුණු කාලේ අකුරු කලාව භාවිතා කිරීම සඳහා ඒගොල්ලෝ භාවිතා කරේ චීන අක්ෂර. ඒ විදිහට තමා මේ කන්ජි ජපානයට එන්නේ. මුල්ම කාලයේදී ජපානයට භාෂාවක් නැති කාලෙදී චීන අක්ෂර තමා ජපානයේ භාවිතා කරන්නේ. පසු කාලයේදී හිරගනා සහ කතකනා හෝඩි දෙක ඒගොල්ලෝ නිර්මාණය කරගන්නවා එයාලගේ භාවිතයේ පහසුව සඳහා. එතකොට හිරගනා සහ කතකනා හෝඩි දෙක ගත්තොත් පුතේ හිරගනා හෝඩි අපි භාවිතා කරනවා ජපානයට ආවේනික වෙච්ච වචන නම් භාවිතා කරන්න. ඒ වගේම කතකනා හෝඩි අපි භාවිතා කරනවා ජපානයට පිට රටවල් වලින් විදේශ රටවල් වලින් ආපු වචන භාවිතා කිරීම සඳහා කතකනා හෝඩිය භාවිතා කරනවා. එතකොට සම්පූර්ණ මූලිකම අක්ෂර අපි 46ක් ගන්නවා හිරගනා සහ කතකනා හෝඩියේදී. අපි ඊට අමතරව මේ අකුරු 46 භාවිතා කරලා අපි මූලික අක්ෂර 46ට අමතරව අපි අකුරු තව නිර්මාණය කර ගැනීමක් කරනවා. සිදු කරනවා. කන්ජි අකුරු අපි මූලික විදිහට ජෝයෝ කන්ජි විදිහට අක්ෂර 2000ක් විතර භාවිතා කරනවා. එතනදී ඔන්යොමි කුන්යොමි විදිහට කියවීම් ආකාර දෙකකින් කන්ජි අපි භාවිතා කරන්න ඉගෙන ගන්නවා. අපි ඉස්සෙල්ලම හිරගනා හෝඩිය තමයි ඉගෙන ගන්න යන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉස්සරහට යමු. හරි. ඊළඟට අපි ජපනීස් වවල්ස් ජපන් භාෂාවේ සර අකුරු ඉගෙන ගන්න ගියොත් අපේ පළවෙනියෙන්ම තියෙන්නේ අපිට ආ අකුර. ආ අකුර ඊළඟට අපි ආ අකුර ශබ්ද කරන්නේ කොහොමද කියලා කියන එක ඔයාලට හොයාගන්න ඕනි වෙන්න මම මෙන්න මේ රෝමංජි අකුරු භාවිතා කරනවා. අපි මේකට රෝමංජි කියලා කියනවා ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා මම ඔයාලට මේක කියවන ආකාරය කොහොමද වෙන්නේ කියන එක ගැන වරහන් ඇතුලේ ලියලා තියෙනවා. එතකොට ආ ශබ්දය මෙතන අපිට තියෙනවා. ඒක ශබ්ද කරන්නේ කොහොමද කියන එක තමයි රෝමංජි වලින් ලියලා තියෙන්නේ. ආ ඊට පස්සේ ඊ ඌ ඒ ඕ ආ ඊ ඌ ඒ ඕ කියලා කියන අකුරු ටික තමයි මෙතනදී අපිට තියෙන්නේ. එතකොට මේවා ලියන්න ස්ටෙප් බයි ස්ටෙප් ස්ට්‍රෝක් කෝඩ් එකක් තියෙනවා. පිළිවෙලට ලියන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙතනදී ඉගෙන ගන්න යන්නේ. හරි. අපේ පළවෙනි අකුර තමයි මේ තියෙන්නේ. ආ. රෝමංජි ආ. ආ ශබ්දය තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. එතකොට මෙතනදී අපි ගත්තොත් මෙන්න මෙහෙම. ආ. ඒක ලියන පැත්ත. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. 1 2 තුන්වෙනි එක මෙතනින් පටන් අරන් මෙන්න මේ විදිහට අවසන් කරනවා. ආ. මේ තමයි ආ අකුර හිරගනා ආ අකුර. ඊළඟට අපි යනවා ඊ ක දෙක මේ තියෙන්නේ හිරගනා ඊ සවුන්ඩ් එක තමයි මේ තියෙන්නේ. ඊ උ ඉචි නී ඊළඟ අකුර ඒ සවුන්ඩ් එක ඒ ඉචි නී
お、1、1、2、1、2、3. ඔන්න ඔය විදිහට තමා ස්ටෙප් බයි ස්ටෙප් අපි අකුරු ටික ලියාගෙන යන්න ඕනේ. එතකොට ඔයාලා අඟල් භාගය වගේ කොටු පොතක් අරගෙන මේක ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි ගත්තොත් 1, 2, 3. 1, 2, 3. A, E, E, U, U, E, E, O, O. ආ අකුර එතකොට අපි රෝමංජි වලින් A කියලා ලියනවා. මෙතන තියෙන්නේ E අකුර අපි රෝමංජි වලින් E කියලා ලියනවා. මේ තියෙන්නේ U අකුර රෝමංජි වලින් U E අකුර A මේ තියෙන්නේ O සවුන්ඩ් එක රෝමංජි වලින් ගත්තොත් අපි O අකුරෙන් තමයි මේක පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි ආ ඊ උ ඒ ඕ කියලා කියන අපේ සර අකුරු ටික ජපන් භාෂාවේ සර අකුරු ටික අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒකත් එක්ක ඔයාලගේ පළවෙනි ලෙසන් එක මම මෙහෙම ඉවර කරනවා. ඊළඟට අපි ඉගෙන ගමු ඉතුරු අකුරු ටික. පුතේ මතක තියාගන්න ජපන් භාෂාවේ අකුරු සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවේ වගේ හැම අකුරක්ම නෑ අඩු අකුරු තියෙනවා. ඒක නිසා අපි නිවැරදි විදිහට ජපන් භාෂාව ඉගෙන ගැනීම ගොඩාක් වැදගත්. අකුරු ඉගෙන ගැනීම ගොඩාක් වැදගත්. මොකද ඔයාගේ මේ මූලිකම අවස්ථාව හරියට ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් නිවැරදි විදිහට හරි විදිහට අකුරු ලියන්න සහ කියවන්න ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යාකරණ ටිකට යන්න. අපි ස්ටෙප් බයි ස්ටෙප් මූලික දැනුම සම්පූර්ණයෙන්ම හදාගෙන ඔයාලට අවශ්‍ය ජපන් භාෂා විභාගයකට මුහුණ දෙන්න උත්සාහ කරමු. එහෙනම් අදින් පස්සේ ඔයාලට පුළුවන් ජපන් භාෂාව දිගටම ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක් වේවා. සයනරා මිනාසන්.